ඔයත් වගේ පරණ රත්තරන් විකුණන්න බලන් ඉන්න කෙනෙක් නම් මෙන්න මේ පොයින්ට්ස් හතර කන්සිඩර් කරොත් ඔයාගේ රත්තරන් වලටත් හරිම මිලක් ලබා ගන්න පුළුවන්. පළවෙනි පොයින්ට් එක. පවතින මිල. ඔයාගේ ගෝල් විකුණන්දී ඒ දවසට අදාළ ගෝල් රේට් එක ඔයා දැනගෙන ඉන්න ඕනේ. සෙකන්ඩ් පොයින්ට් එක. පර්චේස් කරපු තැන සහ බිල් එක. ඔයාගේ රන් බාණ්ඩේ කලින් පර්චේස් කරපු තැන වගේම ඒකට අදාළ බිල්පත ඔයාලගේ තියෙන එක ඔයාට එක්ස්ට්‍රා ඇඩ්වාන්ටේජ් එකක් වෙනවා. තර්ඩ් පොයින්ට් එක. කැරට් ප්‍රමාණය. ඔයා විකුණන රන් බාණ්ඩයට අදාළ කැරට් ප්‍රමාණය ඔයා දැනුවත් වෙන්න ඕනේ. එහෙම දන්නේ නැත්නම් ඔයාලා ටෙස්ටිං රිපෝට් එකක් කරහා ඒක දැනගන්න පුළුවන්. අන්තිම ඒ වගේම වැදගත්ම පොයින්ට් එක. කෑෂ්ද එහෙම නැත්නම් එක්ස්චේන්ජ්ද. ඔයාගේ රන් බාණ්ඩයට අදාළ වටිනාකමට ඔයාට කෑෂ් ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් ජුවලරි එකකට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්. අන්න එතනදී ඔයාගේ රන් බාණ්ඩයට හිමිවන වටිනාකම වැඩි. එහෙනම් ඔයත් ඔයාගේ පරණ ජුවලරිස් විකුණන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න.